ආයුබෝවන් ළමයි අපි අද බලමු මේ භාග ටික එකතු කරන්නේ කොහොමද කියලා. එතකොට ළමයි ඔයාලට තියෙනවා දෙකෙන් එක එකතු කිරීම තුනෙන් එක. දැන් ළමයි මේකේ මොකක්ද වෙනස? කලින් භාගවල අපි හැදුවා හරය සමානයි. හරයන් දෙකම විශාලත්වයෙන් සමානයි. එතකොට මේකේ හරයන් අසමානයි නේද? එහෙනම් හරයන් වෙනස්. ඒකෙදි ළමයි අපි කරන්නේ මේ හරයන් දෙකම අපි එකම හරයකට සමාන කරගන්නවා. එහෙනම් ඕගොල්ලෝ දැන් දැනගන්න ඕනි 2යි 3යි කුඩා පොදු ගුණාකාරය නේද? එහෙනම් 2යි 3යි යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා ඒක දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. ඒ මොකක්ද? එහෙනම් ළමයි දැන් අපි සාමාන්‍යයෙන් හරය අසමාන භාග නේද? අසමානයිනේ. එහෙනම් හරය අසමාන භාගවලදී අපි බලන්නේ ඉස්සෙල්ලාම විශාලම සංඛ්‍යාව තියන්න. එහෙනම් මේකේ විශාලම සංඛ්‍යාව කීයද? 3. එතකොට ළමයි මේකේ 3ෙන් බෙදෙනවා. හැබැයි දෙකෙන් බෙදනවද? නැහැ. අන්න ඒ නිසා අපි මේ හරයන් දෙකම තුල්්‍ය භාග කරගන්නවා. මොකද්ද ළමයි තුල්්‍ය භාග කරගන්නවා කියන්නේ? භාගයේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හෝ බෙදලා. අපි බලමු. දැන් ඔන්න ළමයි මේ දෙකෙන් එක කියන භාගය අපි එකම සංඛ්‍යාවකින් ගුණ කරලා හෝ බෙදලා අපි සමාන කරගන්න ඕනි තුල්්‍ය භාගයකට. 2යි 3යි බෙදෙන කුඩාම පොදු ගුණාකාරය තමයි 6. එහෙනම් 2 කියන සංඛ්‍යාව 6 උනේ මොකෙන් වැඩි වෙලාද? 3ෙන් වැඩි වෙලා. එහෙනම් අපි ලවය 3ෙන් වැඩි කරනවා. 1 වරක් 3 3යි. එතකොට ළමයි 3ෙන් 1 කියන එක 3ෙන් 1 කියන භාගය අපි යම් කිසි සංඛ්‍යාවකින් වැඩි කරලා එන හරය 6ට හදා ගන්න ඕනේ නේද? හරි. එහෙනම් 3 වාරයක් 2 6යි 1 වරක් 2 2යි. එහෙනම් අපි දැන් මේ භාග දෙක වෙනුවට ළමයි අපි මේ හදාගත්තය තුල්්‍ය භාග දෙක ලියා ගන්නවා. එහෙනම් කීයද ලියන්නේ? 6න් 3 එකතු කිරීම 6න් 2 නේද? කීයද ළමයි දැන්? හරයන් සමානයි. එහෙනම් හරය ඒ විදිහටම ලියලා ලවයන් එකතු කරලා උත්තරේට දාන්න. 6න් 5. දැන් මේකෙත් අපි බලන්නේ මොකද්ද? විශාලම හරය දිහා නේද? එහෙනම් විශාලම හරය 10 10නුත් බෙදෙනවා 5නුත් බෙදෙනවා. එහෙනම් ළමයි අපි මේ 5න් 2 කියන භාගය විතරක් තුල්්‍ය භාග කරගත්තම ඇති හරය 10ට. එහෙනම් මම 5න් 2 කියන එක තුල්්‍ය භාග කරගන්නවා හරය 10ට. එහෙනම් 5 වාරයක් 2 10යි නේද? එහෙනම් 2 වාරයක් 2 4. දැන් ළමයි මේ 5න් 2 කියන භාගය වෙනුවට අපි හදාගත්ත තුල්්‍ය භාගය ලියා ගන්නවා. 10න් 4 එකතු කිරීම 10න් 3. දැන් කීයද ළමයි උත්තරේ? 10න් 7යි නේද? දැන් මේකේ 6න් 5යි. එහෙනම් ළමයි මේක කමෙන්ට් එකක් දාන්න බලන්න.